ඉතින් illegal activities වලට use කරන්න එපා කියලා තමයි කියන්නේ. මෙන්න මේ විදිහට interface එක තමයි open කරන් පෙන්නේ. Qualcomm Snapdragon. පේනවා ඉතින් iPhone එකක් වුණා download කරගෙන ඉන්න හැකියාවක් මේකට තියෙනවා. හරි යාළුවෝ හැමෝම DJ රන්දිම YouTube channel එකට යාළුවෝ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද මම මේ පොඩි explain එකක් කරන්න හැදුවා unlock tool software එක පිළිබඳව. ඉතින් ඔයාලට ඔයාගේ මොබයිල් ෆෝන් එක Android එකක් වේවා iPhone එකක් වේවා එහෙම නැත්නම් Huawei OS එක තියෙන ෆෝන් එකක් වේවා. ඉතින් මොන OS එක තිබ්බත් ඔයාගේ pattern lock එක අමතක වෙලා ඒක කඩා ගන්න බැරි වෙනවා නම් ඔන්න කඩන්න පුළුවන් ක්‍රමයක් තමයි unlock tool use කරලා ඔයාලට පුළුවන් pattern lock එක unlock කරගන්න. මුලින් pattern lock එක reset කරලා unlock කරන්න. ඊට පස්සේ FRP lock එක Google lock එක අපි unlock tool වගේ software එකක් use කරලා remove කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මම පොඩි explain එකක් කරන්න හදන්නේ මේ unlock tool පිළිබඳව. ඉතින් අපි මේ software එක පොඩ්ඩක් open කරලා බලමු. දැන් මම ෆෝන් එක unlock කරා. ඉතින් ඒකේ screenshot එකක් මේකේ දාලා තියෙනවා මම පෙන්නන්න. මේක මුලින්ම pattern lock එක unlock කරගත්තා hard reset එකක් ගහලා අපි බලමු කොහොමද මේ hard reset එකක් ගහන්නේ ෆෝන් එක කියලා. මම ඉස්සරහට වීඩියෝ එකකින් අරන් එන්නම් hard reset කරන විදිහ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මේ screenshot එකේ Odin MTK Erase FRP මේ ෆෝන් එක Samsung Galaxy A22 5G ෆෝන් එකක්. ඉතින් මේකේ chipset එක MediaTek processor එකක් තියෙන. device platform එක MediaTek. ඔයාලා දන්නවා ඇති processor mobile processor ගහන companies කීපයක් තියෙනවා. ඉතින් ඒ අතරින් famous ම දෙකක් තමයි MediaTek එකයි Spectrum එකයි. තව කීපයක් තියෙනවා. ඉතින් ඕ දෙක තමයි famous. මේ තියෙන මගේ unlock tool එක. දැන් මම මේක මේ login වෙන්න හදන්නේ. මම මේ screenshot එක අයින් කරගන්න. unlock tool එක ඔයාලට free download කරගන්න පුළුවන්. ඉතින් unlock tool free download කියලා Google එකේ search එකක් ගහුවම ඔයාලට එකෙන් result එක අනුව ඔයාලට download කරගන්න පුළුවන්. හරි අපි මෙහෙම start කරාම මෙතන agreement එකට accept වෙන්න වෙනවා. ඒකේ කියන්නේ the developer of unlock tool is not responsible for any illegal acts case. ඒ කියන්නේ developer මේ unlock tool එක හදපු කට්ටිය responsibility කියන්නේ වගකීමක් ගන්න නැහැ illegal නීති විරෝධී වැඩ පිළිබඳ. ඒ කට්ටිය වගකීමක් දරන්නේ නැහැ කියලා කියන්නේ. In addition, you should understand this software is intended for mobile phone and technician support. Therefore, we strictly prohibited to use this software in illegal cases. ඒ කියන්නේ හොරකම් කරලා lock කඩන්න ඒ වලට ඒ කට්ටිය මේ වගේ දෙයක් use කරන්න එපා කියලා තමයි ඒ කට්ටිය ඉතින් illegal activities වලට use කරන්න එපා කියලා තමයි කියන්නේ. හරි අපි ඒ agreement එක accept කරලා යන් ඉස්සරහට. මෙහෙමයි මේ software run වෙන performance එක depend වෙනවා ඔයාගේ PC එකේ processor එක සහ RAM එක මත. ඉතින් RAM එක ගොඩක් වැඩි නම් ඉතින් මේක smooth run කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ processing power එකක් තියෙන processor එකක් නම් i5 latest generation වගේ තියෙනවා නම් මේක superior run කරගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට interface එකක් තමයි open කරාම පේන්නේ. මේක සල්ලි දීලා buy කරන්න ඕන. ඉතින් මම මේක rent එකට අරගත්තා පොඩි ගාණක් ලබා දීලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ Xiaomi, Samsung, Huawei, Oppo, Vivo එක මේ වර්ග මන් දන්නෙත් නෑ. Meshu, Tecno, Asus, Motorola, TCL, Spectrum, Infinix, iPhone, Apple ඒවත් තියෙනවා. ඒ වගේම Android, MediaTek, Qualcomm Snapdragon. මෙන්න මේ processor එක තමයි Qualcomm Snapdragon. ඒකයි MediaTek එකයි තමයි ගොඩක් මේ mobile phone හදලා තියෙන්නේ. මේ processing chipset දෙක තමයි ගොඩක් phone වල තියෙන්නේ. ඒ වගේම iPhone වල වෙනම chipset එකක් තියෙනවා. ඒක වෙනම කතන්දරයක්. ඔයාලට පේනවා ඉතින් iPhone එකක් වුණා download කරගෙන ඉන්න හැකියාවක් මේකට තියෙනවා කියලා.
අපි මේ ගැන තව වීඩියෝ එකක් මම ඉස්සරහට වීඩියෝ එකකින් අරන් එන්නම්. ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න, මගේ වීඩියෝ හොඳට like කරන්න, comment කරන්න, අනිත් යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. හරි.